රසිකා ටීචර් YouTube channel එකට ඔයව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අයත් බැද්දේගම නවකතාවේ තවත් එක් ප්‍රශ්නයක් පිළිබඳව. අපි මුලින්ම බලමු මොකක්ද මේ ප්‍රශ්නය කියලා. සිනිඳු පිළිබඳව පිස්සු වැද්දා කොටියකේ ගම්මු කී පුංචි මැණිකා පිළිබඳව කීවේ කොටියාගේ පැටියා මුව පැටියෙක් බවයි. පුංචි මැණිකාගේ චරිතය මගින් මේ කියමන තහවුරු කරන්න. අපි දැන් බලමු මේ ප්‍රශ්නයට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. 1913 දී ලෙනඩ් වොල්ෆ් විසින් ඉංග්‍රීසි බසින් රචිත විලේජ් ඉන් ද ජංගල් නැමැති නවකතාව බැන්දේගම නමින් සිංහලයට නගන ලද්දේ ඒ.පී. ගුණරත්න මහතා විසින් එහි එන ප්‍රධාන චරිතය වන්නේ සිලිඳු නම් අර්ධ ශීලාචාරී පුද්ගලයෙක්. ඔහුගේ නියුන් දියණියන්ගෙන් වැඩිමහල් දියණිය පුංචි මැණිකා. ඇගේ චරිතයද නවකතාවේ ප්‍රධාන තැනක් ගන්නා චරිතයක්. සිනිඳුගේ ඇවතුම් පැවතුම් හා චර්යාවන් අනුව සිනිඳු පිළිබඳව පිස්සු වැද්දා කොටියකැයි කී ගම්මු පුංචි මැණිකා පිළිබඳව කීවේ කොටියාගේ පැටියා මුව පැටියෙක් බවයි. ඇගේ චරිත විකාශනයෙන් අපට පැහැදිලි වන්නේ ගම්මුන්ගේ එම කියමන සත්‍යයක් වන බවයි. පුංචි මැණිකා හා හිමිහාමි ඉපදී දින දෙකක් ගතවීමෙන් පසු ඔවුන්ගේ මව මිය යාම සමග ඔවුන්ගේ රැකවරණය භාර වූයේ ඔවුන්ගේ නැම්තැනිය වූ කරුණිලා හාමිට. වැන්ද බුවක වූ ඇය ඔවුන් හදා වඩා ගත්තේ ඉතාමත් සැලකිල්ලෙන්. අමුතු මාදිලියේ මිනිසෙකු වූ සිලිඳුගේ අවධානය දැරියන් දෙසට යොමු වූයේ අවුරුදු 3කින් පසුවයි. කාලයාගේ ඇවෑමෙන් වැඩිමහල් වූ පුංචි මැණිකා තින්නිහාමිත් පසුව සිලිඳු මෙන් වනපෙතට ඇලුම් කරන්නට වුණා. කෙමෙන් පියාගේ වනචාරී ජීවිතය අනුගමනය කළ ඔවුන්ට ගැම්වැසි ඊර්ෂ්‍යා කරන්නට වුණා. අර්ධ ශීලාචාරියෙකු සිලිඳු දැඩි ලෙස වනාන්තරය හා බැඳී සිටි පුද්ගලයෙක්. ඔහු කතා කළේද ගහකොළ සතා සීපාවා සමග. දේශගුණික කර්කශ බව හා මිනිස් බලවේගද ඔහුට අසීමිතව බැට දෙන්නට වුණා. එය ඔහු තවදුරටත් වනයට ලං කරන්නට එක් හේතුවක් ලෙස අපට සිතන්නට පුළුවන්. ගැමියන්ට නම් සතුම් දඩයම් කරන සිලිඳු වැද්දෙකු ලෙස පෙනෙන්නට වුණා. ඔහුගේ රළු ගති ලක්ෂණ දුටු ඔහු පිස්සු වැද්දා කොටියකයයි කියන්නට පටන් ගත්තා. එහෙත් පුංචි මැණිකාගේ ගති ලක්ෂණ හා ඇවතුම් පැවතුම් දුටු ගැමියන් ඈ පිළිබඳව කීවේ කොටියාගේ පැටියා මුව පැටියෙක් බවයි. නවකතාවේ පහත නිදසුන මගින් අපට එය තහවුරු කරගන්න පුළුවන්. අපි දැන් මේ පිළිබඳව අවධානය යොමු කරමු. පුංචි මැණිකාගේ කලබල නැති ගතියත් ශාන්ත බව හා යටහත් පහත් ගතිය නිසාත් කවුරුත් ඇයට ප්‍රිය කළහ. පිස්සු වැද්දා කොටියකැයි කියන්නට පුරුදු වී සිටි ගම්මු පුංචි මැණිකා ගැන කීවේ කොටියගේ පැටියා මුවෙක් වෙලා කියාය. වැද්දෙකු මෙන් රළු ගති පැවතුම් සිනිඳු තුළ පැවතුනද සිලිඳුගේ දෙටු දියණිය හාත්පසින්ම ඔහුට වඩා වෙනස් සුකුමාල කාන්තාවක් බව අපට මේ තුලින් පැහැදිලි වෙනවා. ඒ අනුව පුංචි මැණිකාට මුහුණ දෙන්නට සිදු වූ දුක්ඛ දෝමනස්යන් ඇයට ඔරොත්තු නොදෙන තරම් යයි අපට සිතෙන්නට පුළුවනි. එහෙත් ඈ ඉවසා දරා සිටි වාරානන්තය. බබුන් හිරපාරයට පත්වී මාස ගණනක් යනතුරුම ඈ ඔහු වෙනතුරු බලා සිටියා. අවසානයේ ඈ පුංචිරාළ වෙත ගොස් බබුන් ගැන විපරම් කරන්නට වුණා. පහත උදාහරණයන් තුළින් පුංචි මැණිකා කෙතරම් ඉවසුම් දරා සිටියාද යන්න අපට තහවුරු කරගන්න පුළුවන්. අපි දැන් මේ පිළිබඳව අවධානය යොමු කරමු. මිනිහා අනුමානයක් නෑ මැරෙන්න ඇති ඔහු කීය. පුංචි මැණිකාගේ හද දෙදරුම් කෑදීය. ඈ තමාගේ ලොකු ඇස් දෙක වෙදරාළගේ මුහුණට හෙළූ ගමන්ම නොසැලී සිටියාය. උඹ මේ ගමේ ඉන්න කවුරු හරි කසාද බැඳගනින්. ඉලන්දාරියෙක් නැත්තම් නාකියෙක් වුණත් මොකක්ද ඇති වැරැද්ද? කසාද බැඳගනින්. ගන් නියුරේ අලි ඇට නරි අදිනවා කියලා අනිත් අලියෝ ගඟේ නාන්නේ නැතුව අරිනවද? පුංචි මැණිකා නිශ්ශබ්දවම වෙදරාළගේ ගෙයින් සෙමෙන් දොරට බැස ගෙදර ගියාය. සිර ගෙදරට ගොස් බබුන් ගැන විමසන්නට ඈ සිතාගත්තේය. මේ උදා
උදාහරණ සියල්ලෙක්ම ගත් කල අපට පැහැදිලි වනුයේ පුංචි මැණිකා සතු ඉවසීමේ ගුණය හා ඇය කෙතරම් අහිංසක කාන්තාවක්ද යන්න බවයි. වෙදරාළගේ යටි අදහස වූයේ පුංචි මැණිකා අවනත කර සහියට ගැනීමයි. එහෙත් කලබලයකින් තොරව සංසුන් ඉරියව්වෙන් යුතු එයට විරුද්ධව එක වචනයක් හෝ නොපවසා අපසු නිවස වෙත ඇදුණු ඇය සැමියා සොයා යන්න තීරණය කරනවා. කෙතරම් අහිංසක කාන්තාවක් වුවද ඇයට වනය හොඳින් හුරු පුරුදුව තිබුණා. මුවැත්තියක් මෙන් අහිංසක කතක් වූ පුංචි මැණිකාට මහ වනය නුපුරුදු තැනක් නොව. එහෙත් වනාන්තරයට බිය නොවූ පුංචි මැණිකාට තංගල්ල දක්වා වැටුණු මහ පාරට ගොඩ වූ පසු බියක් දැනෙන්නට වුණා. අපි දැන් මේ පිළිබඳව අවධානය යොමු කරමු. ජනාකීර්ණ සමහර ගම්මැදින් බියපත් සිවල් දෙනක මෙන් බියෙන් ඇලලී ඇකිලී යන විට ඇගේ මේ තනිකම ඇයට දැනුනේ වඩාත් බලවත් ලෙසිනි. කඩයකට හෝ ලන්ව රාත්‍රියේ නිදා ගන්නට ඉඩ දෙන්නේ යැයි කෙනෙකුගෙන් ඇසීමට ඈ තුළ ධෛර්යයක් නොවීය. රෑබෝ වී බඩගින්නත් දෙහෙට්ටුවත් වැඩි වන විට මග අසල කුඩා රැහැබට රිංගා නිදා ගැනීම මැනවයි ඈ සිතාගති. මේ උදාහරණයෙන් අපට පෙනී යන්නේ පුංචි මැණිකා වනයට බියක් නොදැක්වුවද පිටස්තර සමාජය හමුවේ ඇය මුවැත්තියක් මෙන් බියෙන් පැකිලී ගිය බවයි. කොටියාගේ පැටිය මුව පැටියයි ගම්මුන්ගේ කියමන මේ තුලින්ද අපට සත්‍යක් බව පසක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කොටියගේ පැටිය මුව පැටියයි ගම්මුන්ගේ කියමන තවත් සත්‍ය වන අවස්ථාවක් ලෙස පුංචි මැණිකා බබුන්ව සොයාගෙන සිර ගෙදරට පැමිණි අවස්ථාව. මෙහිදී සිරපල්ලා විසින් බබුන් මිය ගොස් ඇති බව පුංචි මැණිකාට පැවසීමේදී පුංචි මැණිකාගේ ක්‍රියාකලාපය තුළින් ඇය මුවැත්තියක් බව අපට තවත් තහවුරු වන අවස්ථාවක් ලෙස හඳුනගන්න පුළුවන්. අපි දැන් මේ පිළිබඳව අවධානය යොමු කරමු. කරුණාව වේලිච්ච කුඹුරට වැස්සක් වගේ යයි කියනවනේ. ඒත් උඹ ඉල්ලන්නේ වේලිච්ච කුඹුරට තවත් නියඟය. මන් දන්නවා මිනිහා මෙහි හිටියා. මිනිහා මෙහිදි මලා. දැන් මැරිලා මාස දෙකක් වෙනවා. හිරපල්ලා තම කතාවෙන් බලාපොරොත්තු වූයේ හිස අත් බැඳගෙන කෑ ගසන ගැහැණියකගේ විලාපයකි. මෙහිදී හිරපල්ලා අපේක්ෂා කළේ කෑ ගසා හඬන කාන්තාවකි. නමුත් ඇය ඇන තියාගෙන කඳුලක්වත් නොහෙලා බිම බලා සිටියා පමණි. ඇය අසරණ අහිංසක මුවැත්තියක් ලෙස සියලු දුක් වේදනාවන් දරාගෙන සිටි ආකාරය අපට පෙනී යන්නේ ගම්මුන්ගේ කොටියාගේ පැටියා මුව පැටියයි කියන කියමන සත්‍යයක් බව පුංචි මැණිකාගේ චරිත විකාශනය තුළින් මනාව පිළිබිඹු කිරීම තුළින්. මම හිතනවා අද අපි කතා කරපු බැද්දේගම නවකතාවේ ගැමියන් විසින් ප්‍රකාශ කරන කොටියාගේ පැටිය මුව පැටියෙක් යයි පුංචි මැණිකාගේ චරිතය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය ඇයගේ චරිත නිරූපණය තුළින් අපට තහවුරු කරගන්න හැකි වුණා කියලා. මම හිතනවා මේ පිළිබඳව ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. අවසානයේදී මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, අපේ නවතම වීඩියෝ ඔබ වෙත ගෙන්ව ගන්න bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා.